ඉතින් මං තනි වුණා. මං සෑහෙන දුක් වුණා, අසරණ වුණා. දරුවට හොඳට ඉගෙනුවා. දරුවා දැන් හොඳ තැනක ඉන්නවා. ඒකයි මගේ සතුට ඉතින්. පිළිකා රෝගයෙන් පෙළෙන තමන්ගේ සැමියා තමන්ගේ ඇස් ඉදිරිපිටම ජීවිතයෙන් සමුගන්නා මොහොත දක්වාම ඔහු වෙනුවෙන් ආදරණීයව යුතුයකම් ඉටු කළ ආදරණීය බිරිඳක් ගැන අපි සමාජ මාධ්‍යයේ අහම්බෙන් දුටුවා. බැඳලා මාස 6යි බඩට මාස 3ක් වෙනකොට තමයි එයා අසරණ වුණේ, ලෙඩ වුණේ. ජීවිතය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. කෙනෙක් තමන්ගේ වාසනාවකට එහෙමත් නැත්නම් පෙර පිනකට ලේසියෙන්ම තමන්ගේ ජීවිතයේ ඉලක්කවලට යනකොට තවත් කෙනෙක් ජීවිතයේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න අසීමිත දුක්ඛම් කටළු වලට මුහුණ දෙනවා. සමහර විට තමන්ගේ මුළු ජීවිත කාලෙම තමන්ගේ ආශාවන් ඕන එපාකම් ඉටු කරගන්නේ නැතුවම අනුන් වෙනුවෙන් කැප වෙනවා. එයාව අවුරුදු 17ක්ම පිළිකා මහරගම පිළිකා රෝහලට අරගෙන ගියා. අනේ ඒ විදිහට ජීවිතයේ නොසිතූ තරම් කරදරවලට මුහුණ දීපු ආදරණීය අම්මා කෙනෙක් ගැන සංවේදී කතාවක් අපි සමාජ මාධ්‍යයේ දැක්කා. නමුත් තවමත් ඉතින් දුකයි ජීවිතේ. සතුටුනා කියන ජීවිතේ දවසක් නැහැ. සැබෑ ආදරය ගැන කතා පොත්වල කතාවල දකින්නට තිබුණා වුණත් ඇත්ත ජීවිතයේ එවැනි කතා දකින්න ලැබෙනවා අඩුයි නේද? අද කාලේ සමහර තරුණ තරුණියෝ මුදල් හින්දා තමන් අවුරුදු ගාණක් ප්‍රේම කරපු තමන්ගේ පෙම්වතා පෙම්වතිය අත්හැරලා සල්ලි තියෙන කෙනෙක් හොයාගෙන විවාහ වුණු කතා අපි දැකලා තියෙනවා. ඒ වගේම ආදරය කියලා ලං වුණත් බොහොම පොඩි කාලයකින් වෙනත් කෙනෙක් වෙතට යන අනිත් කෙනා තරිකරන ආදර කතාත් සමාජයේ බහුලයි. දරුවක් බලාගෙන මේ වගේ මහල රස්සාව කරගෙන කුලී ගෙවල් ගෙවාගෙන අවුරුදු 17ක් ජීවත් වුණා. නමුත් එක්තරා ටීවී වැඩසටහනක අහන්න ලැබුණ මේ කතාවේ නම් ඇය ජීවිතේ මොනතරම් ප්‍රශ්න ආවත් අල්ලගත් අත අත්හරින්නේ නැතුව මැරෙන මොහොත දක්වාම දරාගත් ආකාරය ඔබේ ඇසට කඳුලක් එක් කරයි. එයා රජයේ ජොබ් එකක් කරේ. එයාට බැරි වෙනකොට ඉතින් මේ පඩි එහෙම නැහැ ඔපරේෂන් කරනකොට. විවාහ වෙලා ජීවිතය සතුටින් විඳින්න සෑම තරුණියකටම වගේම ඇයටත් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියෙන්න ඇති. නමුත් විවාහ වෙලා මාස 6ක් වගේ පුංචි කාලෙකදී සැමියා පිළිකා රෝගී තත්වයකට ගොදුරු වුණු නිසා ඒ වෙනකොටත් කුසට ආපු පුංචි දරු පැටියත් එක්ක ගෙවන්නට උණු ජීවිතයේ ඉතිරි කාලය පහසු එකක් නම් උනේ නෑ. නමුත් ඒ හැම දෙයක්ම දරාගෙන ඒ ජීවිතයට මුහුණ දුන්න ආකාරය නම් ඇත්තටම පුදුමයි. අපි හැමෝගම ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. නොසිතූ වෙලාවට නොසිතූ දෙයක් වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නමුත් ඒ මොන දෙයක් වුණත් දුන් පොරොන්දු රැකගෙන යුතුයකම් ඉටු කරලා ඇය වගේම ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් අපිට කෙදිනකවත් ජීවිතේ පසුතැවීමක් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිත කතාවත් මේ වගේ එකක්ද? යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.